ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් ජනතාව මුදවා ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් ඇතුළු රාජ්‍ය විසින් ක්‍රියාත්මක කර ඇති අනෙකුත් සාහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටම ගුවන් මගින් ගොඩබස්වන ලද යුද්ධ හමුදා කමාන්ඩෝ බටයන් සහ ගොඩබිමෙන් එම ප්‍රදේශ වෙත ළඟා වී සිටින විශේෂ බලකා ඇතුළු අනෙකුත් පාබල සෙබළුන් විසින් කොත්මලේ, නුවරඑළිය, රම්බොඩ, මීමුරේ, ගම්පොළ, නාවලපිටිය, පන්නිල, පාලුවත්ත සහ මන්දානම් නුවර යන ප්‍රදේශයන්හි අතරමං සිටි 288ක ජනතාවක් මුදවාගෙන තිබෙනවා. මාතලේ, මහනුවර, බදුල්ල, මයංගනය, අඹතලේ හා කඩුවල තිබෙන ජල පොම්පාගාරවලට ජලය ලබා ගන්නා තුළුමං අවේර වීමෙන් ඒවායේ කටයුතු මේ වන විට යුද හා නාවික හමුදා හිමිදුම්කරුවන් යොදවා එම තුළුමං විවෘත කර තිබෙනවා. අඹතලේ වතුර පාලන පොම්පාගාරයේ ජල මට්ටම ජලය පිට කරන දොරටු විවෘත කිරීමට නොහැකිව සිරවී තිබීම හේතුවෙන් ඒ වට ජල මට්ටම ඉහළ ගොස් තිබූ නමුදු යුද හමුදා හිමිදුම්කරුවන් යොදවා එම ගේට්ටු විවෘත කළ හේයින් මේ වන විට එම ජල මට්ටම පහළ ගොස් තිබෙනවා. ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සියලුම ප්‍රධාන මාර්ග මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර තබනවා. පේරාදෙණිය, බදුල්ල, චංකලාඩි මාර්ගය, බණ්ඩාරවැල ඇටම්පිටිය මාර්ගය, නුවරඑළිය පුස්සල්ලාව මාර්ගය, නුවරඑළිය උඩුපුස්සල්ලාව මාර්ගය, පස්සර මඩලසියල් මාර්ගය, ඇල්ල පස්සර මාර්ගය, බෙරගල හාලියල මාර්ගය, වැලිමඩ කාලිස් මාර්ගය නායම් හේතුවෙන් තවදුරටත් සම්පූර්ණ වශයෙන් ගමනාගමනය සඳහා විවෘත කර නැත. මහනුවර නගරයෙන් පටන් ගන්නා ප්‍රධාන මාර්ග සියල්ලම් පාහි මේ වන විට විවෘත කර තිබෙනවා. පුත්තලම කුරුණෑගල මාර්ගය, ගල්ගමුව නිකවැව මාර්ගය, මල්ලෝපිටිය කැප්පැටිපොළ මාර්ගය, නයිනවඩම ඉරණවිල මාර්ගය, තෝප්පුව මාදම්පේ මාර්ගය, පුත්තලම නාත්තන්ඩිය මාර්ගය ජලගැලීම් හා පාලම් කැඩියාම් හේතුවෙන් තවදුරටත් විවෘත කර නොමැත. අනුරාධපුර පුත්තලම මාර්ගය කලාවය පාලම අසලින් කැඩියාම හේතුවෙන් අවහිර වැතියෙහින් මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු ආරම්භ කර තිබෙන අතර ඉදිරියේදී ඒ විවෘත කිරීමට හැකි වනු ඇත. ගම්පා දිස්ත්‍රික්කයේ බණ්ඩාරවත්ත, කැලණිය, මාවිල, මල්වාන්න, කෙරවලපිටිය පහත්බිම් ප්‍රදේශවල ගම් වතුර තත්ත්වය තවදුරටත් පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සේදවත්ත, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කළුපාලම, IDH රෝහල, කොටිකාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල මට්ටම තවදුරටත් රැඳී පවතිනවා. ත්‍රිවිධ හමුදා බටපිරිස් විසින් එම ප්‍රදේශවල සිටි 20203ක පීඩාවට පත් වූ ජනතාවක් ඔවුන් සිටි ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ වන විට දිවයින පුරා පිහිටා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 1385ක අවතැන් වූ පිරිස් 2,1875ක් රැඳී සිටින අතර ඔවුන්ට අවැසි ආහාර පාන හා අනෙකුත් පහසුකම් ත්‍රිවිධ හමුදා වසා රාජ්‍ය ආයතන විසින් සපයා දී තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයද මේ සඳහා උපකාර වෙනවා. අද දිනේ යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් හා කොතලාවර ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල විසින් තේදවත්ත, ගොතටුව, කන්ද විහාරය, බෝමිරිය, නවගොමු යන ප්‍රදේශවල පීඩාවටපත් ජනතාව සඳහා වෛද්‍ය කඳවුරු පවත්වාගෙන යනු ලැබුවා. ඊයේ දිනේදී 73කින් සමන්විත වූ ඉන්දියා වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට පැමිණි අතර ඔවුන් මයංගන ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ රෝහලක් ස්ථාපනය කිරීමට නියමිතයි. මේ වන විට ත්‍රිවිධ හමුදා බට කණ්ඩායම ගම් වතුර හේතුවෙන් අපවිත්‍ර වූ දිවයින පුරා පිහිටි රෝහල් සහ ලිං පිරිසුදු කිරීමේ කටයුතු වල නියැලී සිටින අතර මාර්ග අවහිරතා ඉවත් කිරීමේ කටයුතු වලද තවදුරටත් නියැලී සිටිනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් යන්ත්‍ර සූත්‍රද යොදවා මධ්‍යම පළාතේ අවහිරව ඇති මාර්ගවල ඇති සුම්බුන් ඉවත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ වන විට ගම් වතුර තර්ජනයට ලක් වූ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වමින් පවතිනවා.